හෙලෝ යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ජීවිතයට වටින සෞඛ්‍ය උපදෙස් 7ක් ගැන. පළවෙනි එක තමයි ගොඩක් කට්ටිය කියනවානේ වම් කනෙන් දුරකථන ඇමතුම් වලට ආන්සර් කරන්න එපා කියලා. එහෙම කියන්නේ හෘදයේ වම් පැත්ත නිසා දුරකථන විකාශනය කරන තරංග හේතුවෙන් හෘදයට යම්කිසි බලපෑමක් ඇති කරයි කියන විශ්වාසයෙන් සංක දෙක තමයි සීතල වතුරෙන් කවදාවත් බෙහෙත් බොන්න එපා. එහෙම කියන්නේ සීතල වතුරෙන් බෙහෙත් විහිදෙන වේගය අඩු කරන්න පුළුවන් නිසා. අංක 3 සවස් 5න් පසු අධික ආහාර අනුභව කරන්න එපා කියලා කියන්නේ ඇයි? ඒකට හේතුව නම් ජීර්ණය අඩු වෙන කාලය හා නිදා ගැනීමේ ගැටලු නිසා. උදෑසන ජලය වැඩිපුර පානය කරන්න කියන්නේ ඇයි? එමෙන්න රාත්‍රියට ජලය අඩුවෙන් පානය කරන්න කියන්නේ ඇයි? ඒකට හේතුව නම් රාත්‍රියේදී ශරීරයට ජලය අහිමි වෙනවා. එමෙන්න ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙන නිසා. අංක 5 ඖෂධ ගැනීමෙන් පසු හෝ ආහාර ගැනීමෙන් පසු නින්දට යන්න එපා කියලා කියන්නේ අයියේ. ඒකට හේතුව නම් බෙහෙත් හොඳට විහිදෙන්න ඕනේ. එමෙන්න සමහර බෙහෙත් නිදා ගන්න දේවල් වලට බලපෑමක් ඇති කරන්න පුළුවන් නිසා. අංක 6 මස් වැඩිපුර කන්න එපා කියලා කියන්නේ ඇයි කියලා අහලා තියෙනවා. ඒකට හේතුව නම් එහි අධික ප්‍රෝටීන් මොකකඩ වලට අහිතකර නිසායි. අංක 7 ඔබ නිදා ගන්න යනකොට නින්දට සුදුසුම කාලය රාත්‍රී 10 සිට අඩුවම 4 දක්වා කාලයයි.